කවුරු හරි කෙනෙක් ඔයාට කිසිම වටිනාකමක් දෙන්නේ නැතුව ඔයාව වැඩක් නැති කෙනෙක් ගාන්ට දාලා සලකනකොට ගොඩක් අය කරන්නේ කේන්ති ගන්න එක, රණ්ඩු වෙන එක. නැත්තම් තමන් කොච්චර වටිනවද කියලා ඒ මිනිස්සුන්ට ඔප්පු කරන්න දඟලන එක. එහෙම නෙවෙයි. කෙනෙක් ඔයාට වටිනාකමක් දෙන්නේ නැත්තම් ඔයා එතෙන්ට ප්‍රතිචාර දක්වන්න එපා. තමන්ගේ ආත්මගරුත්වය අසරණ විදිහට බේරගන්න හදන්නත් එපා. ඔයාගේ ශක්තිය කාලේ ඒ මිනිස්සු වෙනුවෙන් නාස්ති කරන එක අමාරු වුණත් නවත්තලා දාන්න. ඔයාගේ අවධානය කියන්නේම ඒ අයට මහලොකු ශක්තියක්. ඔයා එතනින් ඈත් වෙනකොට ඔයා මත ඔවුන්ට තිබූ පාලනයක් නැති වෙලා යනවා. ඒ වගේම කිසිම දෙයක් කියන්න පැහැදිලි කරන්න යන්නත් එපා. වචන 100කට වඩා ඔයාගේ නිහඬතාවය ප්‍රබලයි. ඔයා නැති අඩුවෙන්ම ඔවුන්ට ඒ පාඩම ඉගෙන ගන්න ඉඩ දෙන්න. ඔයා ලබන සාර්ථකත්වයේ ජයග්‍රහණය හැමදාමත් ඔයා එයාට දෙන හොඳම උත්තරයක් වෙයි. නිහඬවම ඔයාගේ ජීවිතය දියුණු කරගන්න. පලිගන්න යන්න එපා. පස්සේ බලමු කියලා ඉවසන්න යන්න එපා. මොකද ඔයාගේ ඒ ඉවසීමෙන් හිතන්නේ ඔයාට ඕනම විදිහකට සලකන්න පුළුවන් කියලා. ඔයා කවුද කියලා ඔප්පු කරන එකක් නවත්තන්න. ඔයාට ගරු කරන මිනිස්සු ඔයාව තේරුම් ගනි. ගරු කරන්නේ නැති අයට ඔයා කොච්චර කිව්වත් වැඩක් වෙන්නේ නැහැ. කිසිම කේන්තියක් රණ්ඩුවක් සද්දයක් නැතුව බොහොම ගෞරවනීය විදිහට ආත්මගරුත්වය රැකගෙන එතනින් යන්න. ගොඩක් මිනිස්සුන්ට ඔයාගේ අගය තේරෙන්නේ ඔයා ඔවුන්ගේ ජීවිතයෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලා ගියාට පස්සේ. හැබැයි ඒ වෙනකොට ඔයා ඉන්නේ ආයෙත් හැරිලා බලන තැනක නෙවෙයි. ඔයා ඔයාගේ හිතේ නිදහසත් එක්ක ශක්තිමත්ව ඉදිරියට ගිහින් ඉවරයි. තමන්ගේ වටිනාකම හඳුනාගෙන ආත්මගරුත්වය රැකගෙන ජීවත් වෙන්න.